හායි කොහොමද ඔයාලා හැමෝටම. ඉතින් අඟුලිමාල මහරහතන් වහන්සේ ගැන තමයි, උන්වහන්සේගේ ගුණකඳ ගැන තමයි අද මගේ මේ දෙවනි ව්ලොග් එකෙන් මම කරන්නේ. ඔයාලත් එක්ක බෙදාගන්නේ. මට ලැබුණු උන්වහන්සේගෙන් ලැබුණු පිහිට ඒ අත්දැකීම ඔයාලත් එක්ක බෙදා ගන්න හිතුණා. ඉතින් අඟුලිමාල මහරහතන් වහන්සේ ගේ ගුණකඳ, අඟුලිමාල මහරහතන් වහන්සේගේ පිහිට ලබාගත්ත හැටි මට ඔයාලත් එක්ක බෙදා ගන්න ලැබීමත් ලොකු භාග්‍යයක්. මගේ ජීවිතේ වෙනස් කරපු එක බණ කතාවක් තිබ්බා. ඒ බණ කතාවෙන් තමා මම අඟුලිමාල මහරහතන් වහන්සේ සරණ යන්න යොමු වෙච්ච බණ කතාව. ඉතින් මම උන්වහන්සේගේ ගුණකඳ කියන්න ප්‍රථමයෙන් උන්වහන්සේගේ පිරිතේ තේරුම මම ඔයාලත් එක්ක මුලින් බෙදා ගන්න හිතුවා. පරිත්‍යංයං වනන්තස්ස නිසින්නත්ථාන දෝවනං උදකම්පේ විනාශේති සබ්බමේව පරිත්‍යං. අඟුලිමාල මහරහතන් වහන්සේ යම් ආසනයක හිඳ පිරිත් කිව්වද ඒ ආසනය සෝදලා වතුර බිව්වත් දුක නැති වෙනවා. සොත්තිනා ගබ්බ වුත්තානං යංච සාධ්‍යති තංකනේ. කුසදරු අම්මා කෙනෙක් අඟුලිමාල මහරහතන් වහන්සේ සිහි කළොත් සියලු දුක් නැති වෙනවා. තේරස් අඟුලිමාලස්ස ලෝකනාතේන වාසිතං කප්පත්තායි මහතේජන් පරිත්‍යංගම් බණමහි. අඟුලිමාල මහරහතන් වහන්සේගේ බලය කල්පයක් පවතිවා කියලා ලෝකනාත අප තථාගතයන් වහන්සේ දේශනා කරලා තියෙනවා. ඉතින් ඒ බණපදය ඇහුණු මොහොතේ ඉඳන් උන්වහන්සේ අඟුලිමාල මහරහතන් වහන්සේගේ ගුණකඳ සිහි කරපු වෙලේ ඉඳන් මමත් උන්වහන්සේ සරණ ගියා. මමත් උන්වහන්සේ වන්දනාමාන කරන්න පටන් ගත්තා. ඒ වෙනකොට මාත් මැරික් කරලා අවුරුදු 2ක් මාත් අම්මා කෙනෙක් වෙන්න පෙරම් පුරන කාලේ ඒ අතරතුර පන්සල් ගිහින් හිතින් පින්වත් ආත්මයක් මගේ කුසට එන්න කියලා ප්‍රාර්ථනා කරා. ඉතින් ඒ පිරිත හැමදාම මට පුළුවන් වෙලාවට මම මගේ හිතින් සජ්ජායනා කරා. අඟුලිමාල මහරහතන් වහන්සේගේ සත්‍ය අනුභවය මගේ හිතින් මම නිරන්තරයෙන් හිතුවා. ඉතින් ඒ සත්‍ය අනුභව බලයෙන් ඒ විශ්වාසයෙන් මට මාසයක් වගේ යනකොට මගේ කුසට දරුවෙක් පිළිසිඳ ගත්තා. ඉතින් මම දැඩිවම විශ්වාස කරන දෙයක් තමයි අඟුලිමාල මහරහතන් වහන්සේගේ පිහිට මට එතනදී ලැබුණා කියන එක. ඒක තමයි මගේ පළවෙනිම අත්දැකීම. ඉතින් දරුවා කුසට ආවදා ඉඳලත් මම අඟුලිමාල පිරිත කිව්වා. උන්වහන්සේගේ ගුණ මෙනෙහි කළා, සත්‍යක්‍රියා කළා. ඒ සත්‍ය අනුභව බලයෙන් දරුවා බිහිවන තික්ම මට කිසිම අපහසුතාවයක් වෙන්න එපා කියලා ප්‍රාර්ථනා කරා. ඇත්තටම මට කිසිම අපහසුතාවයක් දැනුන්නේ නැහැ. කිසිම අපිරියාවක් දැනුන්නේ නැහැ. හොඳට කාලා බීලා සතුටින් හිටියා. ඉතින් මගේ රූපවත් වෙනස් වුණේ නැහැ. ඇත්තටම හිටියටත් වඩා මම ලස්සන වුණා. ඉතින් මම විශ්වාස කරනවා අඟුලිමාල දෙනුන්ගේ පිහිට මට නිරන්තරයෙන් ලැබුණා කියන්න. ඉතින් ඔහොම කාලය ගෙවිලා දරුවා බිහි වෙන්න හොස්පිටල් ඇඩ්මිට් වුණාමත් ඒ එන වේදනාවල් දරා ගන්නත් මට අඟුලිමාල පිරිත නිරන්තරයෙන්ම පිහිට වුණා. මොකද අනිත් අම්මලාගේ වේදනාවල් එනකොට මගේ පළවෙනි අත්දැකීම ඉතින් අම්මලට ගොඩක් අමාරුයි. ඉතින් ඒ වේදනාව ඇත්තටම මට දරා ගන්න පුළුවන් වුණා. සාමාන්‍ය මට වේදනාව දරා ගන්න අමාරු කෙනෙක්. ඒ වුණාට මට ඒ වේදනාව නිකන් සාමාන්‍ය වේදනාවක් වගේ. එන කොන් දෙක එක්කම බඩ එක එක්කම හැමදේම මට දරා ගන්න ශක්තිය තිබුණා. ඒ හොස්පිටල් ඇඩ්මිට් වෙලා දවස් 2ක් විතර හිටියා. ඒ අතරතුර මට හොඳට කාලා බීලා සතුටින් hina වෙලා ඉන්න පුළුවන් වුණා. ඉතින් මගේ උනේ normal delivery එකක්. ලේබර් රූම් ගියාමත් මට කිසිම අපහසුතාවයක් තිබුණේ නැහැ. ඉතින් සින්ටෝ දීලා බබාව ගමු කිව්වා. ඉතින් සින්ටෝ දුන්නා. සින්ටෝ දීලා බබා දැන් එනවා කියලා දැන් ડોක්ටර් කිව්වා. උනත් මට එහෙම ලොකු අමාරුවක් දැනුන්නේ නැහැ. කියන්නේ මම අනිත් අයගේ අත්දැකීම් එක බෙදා ගන්නකොට අනිත් අය කිව්වේ කියන්නේ
දරුවෙක් ලැබෙනවා කියන්නේ ඒක ලොකු වේදනාවක්, දරා ගන්න බැරි වේදනාවක්. අස්ති ගොඩාක් එකට කැඩෙනවා වගේ වේදනාවක් කියලා. ඒ වුණාට මට කියන්න සතුටුයි මගේ ජීවිතේ මට ඒ වේදනාව කිසිම අපහසුතාවයකින් තොරව මට දරා ගන්න පුළුවන් වුණා. ඉතින් අර සමහරවිට මට ඒ කියන්නේ මගේ තුවාලයක් හැදුනහම මට අර වේදනාවක් සාමාන්‍ය වේදනාවක් වගේ එන්නේ. අන්න ඒ වගේ වේදනාවක් තමයි ආවේ. ඉතින් ලොකු වෙලාවක් ගියේ නෑ සින්ටු දීර සමහරක් අම්මලට ලොකු මේ වේදනාවලින් ඉන්න වෙනවා. ඒ වගේම මේ ගොඩක් වෙලා ඉන්න වෙනවා ලේබර් රූම් එකේ. ඇත්තටම මට පැය කාලක තරම්වත් වේදනාවක් තිබුණෙත් නැහැ. දරුවා ගොඩ වෙලාවක් හිටියෙත් නැහැ. දරුවා මගේ කුසින් බිහි වුණා. මෙලොවට බිහි කරනකොටත් මගේ දරුවටවත් මටවත් කිසිම අපහසුතාවයක් දැනුන්නේ නැහැ. ඉතින් මට ඩොක්ටර්ස්ලාත් කිව්වා මම එතනදිත් මගේ හිතේ තිබ්බ අඟුලිමාල පිරිත අඟුලිමාල මහරහතන් වහන්සේගේ පිහිට මට හැම වෙලෙම ලැබෙනවා කියන එක. ඉතින් ඩොක්ටර්ස්ලාත් කිව්වේ පුදුමයි. ඒ කියන්නේ වෙන අම්මලා ගොඩාක් කෑ ගහනවනේ. ඒ කියන්නේ මම එහෙම කෑ ගැහුවේවත් නැහැ. ඒ කියන්නේ මට ඩොක්ටර් දරුවා එළියට ආවා කිව්වත් මට දැනුන්නේ නැහැ. මට එකපාරට මට පුදුම හිතුණා මගේ ළමයා ඇත්තටම එළියට ආවද කියන එක. ඉතින් මම කියන්නේ අඟුලිමාල මහරහතන් වහන්සේ කියන්නේ බලවත් අපි සරණ යා යුතුම මහරහතන් වහන්සේ නමක්. ගැහැණු වෙන අපි අනිවාර්යයෙන්ම සරණ ගිය යුතු මහරහතන් වහන්සේ නමක් තමයි අඟුලිමාල මහරහතන් වහන්සේ කියන්නේ. දරුවෝ ලැබෙන ඉන්න අම්මලට ගැබිනි මව්වරුන්ට මම මේ කියන්නේ මගේ මේ වීඩියෝ එක බලනවා නම් දරුවෝ පතන මව්වරුන් මගේ වීඩියෝ එක බලනවා නම් හැම වෙලෙම අඟුලිමාල මහරහතන් වහන්සේ සිහි කරන්න, උන්වහන්සේගේ ගුණ කඳ සිහි කරන්න. ඒ සත්‍ය අනුභව බලෙන් පින්වත් දරුවෙක් ඔබේ කුසට එනවා. ඒ වගේම පින්වන්ත දරුවෙක් ඔබේ කුසින් බිහි කරන්න කිසිම අපහසුතාවයකින් තොරව බිහි කරන්න ඔයාට ශක්තිය ලැබෙනවා. මගේ අත්දැකීමෙන් මම කියන්නේ. ඉතින් සමහරක් අය කියනවා අඟුලිමාල මහරහතන් වහන්සේගේ පිරිත කියන්න එපා, දරුවෙක් ලැබෙන්න ඉන්නකොට හොඳ නැහැ. ඒ වගේ මිත්‍යා මත තියෙනවා. ඉතින් ඒ විශ්වාස කරන්න එපා. අඟුලිමාල මහරහතන් වහන්සේ කවදාවත් අපිට මේ සෙතක් මිසක් අයහපතක් කරන්නේ නැහැ. ඉතින් අඟුලිමාල මහරහතන් වහන්සේ දරුවව ආරක්ෂා කරනවා විතරයි. අඳුරු බලවේගයක් තියෙනවා නම් හැම දෙයකින්ම දරුවා ආරක්ෂා කරනවා. අපිව ආරක්ෂා කරනවා. අම්මවයි දරුවවයි දෙන්නම උන්වහන්සේගේ සත්‍යානුභව බලයෙන් ආරක්ෂා කරනවා. ඉතින් තමනුත් නිරන්තරයෙන් සිල්වන්ත වෙන්න. එතකොට පිහිට ලැබෙනවා වැඩි. අනිත් දේ තමයි අඟුලිමාල මහරහතන් වහන්සේගේ පිරිත කියනවා නම් නිරන්තරයෙන් ගබ්සා වෙන අම්මලා ඉන්නවා නම් දරුවෝ බඩට එනවා ඒත් ගබ්සා වෙනවා. ඒ පෙර කරපු අකුසල් තියෙනවා. ඒ හැම දෙයක්ම දුරු වෙලා සියලු පින් කුසල් මතුවෙන්න කියලා ප්‍රාර්ථනා කරන අඟුලිමාල මහසෑයට ගිහිල්ලා වන්දනාමාන කරන පින්වත් ආත්මයක් මගේ කුසට එන්න කියලා දරුවට කිසිම කරදරයක් නැතුව නිරෝගීව කුසේ වැඩෙන්න කියලා ප්‍රාර්ථනා කරන්න. මම ඉතින් අඟුලිමාල තෙරුන්ගේ පිහිට ගත්තු හැටි තමයි මම ඔයාලත් එක්ක බෙදාගත්තේ. මම වගේම තවත් අම්මලා ඇති. අඟුලිමාල මහරහතන් වහන්සේගේ පිහිට ගත්තු උන්වහන්සේගේ පිහිට ලැබුණු. ඉතින් ඒ අම්මලා ඉන්නවා නම් මගේ පහළ කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් කරන්න අනිත් අයටත් බලන්න. ඉතින් මේ වීඩියෝ එක අවසන් කරන්නටත් කලින් මට කියන්න තියෙන්නේ අපිට බුදුදහමත් එක්ක ජීවත් වුණත් කවදාවත් වැරදෙන්නේ නැහැ. මේ විශ්වය වුණත් අපිව ආරක්ෂා කරනවා. නොපෙනෙන බලවේගයක් පවා අපිට කරදරයක් වෙන්න තියෙනවා නම් අපිව ආරක්ෂා කරනවා. ඉතින් අඟුලිමාල මහරහතන් වහන්සේගේ සරණ යන්න ඒ අත්දැකීම ඔයාලත් එක්ක බෙදාගන්නේ මම ඒකෙන් උපරිම ඵල ලැබපු හින්දා. ඉතින් අදටත් අඟුලිමාල මහරහතන් වහන්සේගේ බලය සිහි කරොත් ඒ බලය එනවාමයි සහතිකයි අද්දුටුවයි ප්‍රත්‍යක්ෂයි.